ජීවිතය අපි කෙදිනකවත් යන්න අකමැති ගමන් තිබෙනවා. ඒත් මගේ මතය නම් අපි ජීවිතේ කෙදිනක හෝ මේ තැන් දැකගත යුතු යන්නේ. අද අපි ඔබ වෙත ගෙනෙන්න සූදානම් වන්නේ ඒ වගේ තැනක් ගැන. අද අපි යන්නේ මහනුවර බෝගම්බර ඓතිහාසික සිරගෙදර නැරඹීමට. අතීතයේ කන්ද උඩරට ආක්‍රමණය කළ ඉංග්‍රීසීන් විසින් මෙම බෝගම්බර බන්ධනාගාරය ඉදිකර ඇත්තේ වර්ෂ 1876දී. ඒ ඉදිකර ඇත්තේ මෙරට ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස්වරයා වූ NR සොන්ඩරස් මහතාගේ අධීක්ෂණය යටතේ. කිසිදු තැනකින් වෙන් නොවුණු එකම තනි පදනමක් මත ආසියාවේ ඉදි වූ දිගම ගොඩනැගිල්ල ලෙස සැලකෙන මෙම බෝගම්බර බන්ධනාගාරය මහල් 3කින් සමන්විත වනවා. මේ සිරමැදිරි 328ක් ඇති අතර දිවයිනේ ආරක්ෂාකාරී බන්ධනාගාර අතරින් දෙවන තැන හිමි වන්නේත් මේ බෝගම්බර බන්ධනාගාරයට. මෙම බන්ධනාගාරය එවකට ඉදිකර ඇත්තේ රජයේ වැඩ දෙපාර්තමේන්තුව විසින්. එදා මෙම බන්ධනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වැය වූ මුදල ලෙස සඳහන් වන්නේ රුපියල් ලක්ෂ 4කට ආසන්න මුදලක්. මෙම බන්ධනාගාරය මහනුවර නගර මැද්දේ හෙක්ටයාර් 50,596ක් පුරා පැවත පවතිනවා. බෝගම්බර බන්ධනාගාරයේ සිටින සියලුම රැඳවියන් සඳහා තමන්ගේ ආගම ඇදහිීමට අවශ්‍ය සියලුම සිද්ධස්ථාන මෙම බන්ධනාගාරය තුළ ඉදිකර තිබීම සුවිශේෂත්වයක් වෙනවා. මීට අමතරව එක් වර්ගයන්ට අයත් වන සිරකරුවන් වන මරදණ්ඩයට යටත් සිරකරුවන්, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ලද සිරකරුවන්, සාමාන්‍ය සිරකරුවන්, සිවිල් වැරදි සඳහා දඬුවම් ලැබූ සිරකරුවන් සහ සාමාන්‍ය සිරකරුවන් වෙන වෙනම රඳවා තැබීමට විශේෂිත වූ සිරකුටිද මෙහි ඉදිකර තිබෙනවා. මෙම බන්ධනාගාරය ඉදිකිරීමට පෙර ඉංග්‍රීසීන් මරණදණ්ඩනය ක්‍රියාත්මක කර ඇත්තේ හැන්ග්ස්මන් හීල් ලෙස එවකට හැඳින්වූ දැන් මධ්‍යම වෙළඳපොළ පිහිටි ස්ථානයේ පිහිටි කුඩා කඳු ගැටයක් බව ඉතිහාසය සඳහන් කර තිබෙනවා. වර්ෂ 1876දී මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ ඉදී වූ පසු එහි මරණදණ්ඩනය ක්‍රියාත්මක කර ඇත. ලංකාවේ පළමු වරට එවකර තිදෙනෙකු එල්ලා මරා දැමිය හැකි ආකාරයේ එල්ලුම් ගසක් නිර්මාණය කර ඇත්තේද බෝගම්බර බන්ධනාගාරයේ පමණි. වර්ෂ 1876 සිට 1975 වර්ෂය දක්වා බෝගම්බර බන්ධනාගාරයේ ඇති මෙම එල්ලුම් ගසේ වැරදිකරුවන් 524 දෙනෙකු එල්ලා මරා තිබෙනවා. මෙම එල්ලුම් ගසේ අවසාන වරට එල්ලා මරා ඇත්තේ එකල මහත් ආන්දෝලනයක් ඇති කළ තිස්මඩ මිනීමැරුමේ වර්ධකරුවන් දෙදෙනා වූ WD රිචඩ් සහ TM ජයවර්ධන යන වර්ධකරුවන් දෙදෙනා. මොවුන් එල්ලා මරා දමා ඇත්තේ වර්ෂ 1975 නොවැම්බර් මාස 21 සහ 22 කියන දෙදින තුලයි. මේ වන විට මහජන ප්‍රදර්ශනයට ඇති මෙම බන්ධනාගාරය ඔබත් ජීවිතේ එක වතාවක් හෝ සියැසින් දැක බලාගෙන එන්න.